අපි හැමෝම ප්‍රාර්ථනා කරන්නේ අපිට අවංකවම ආදරය කරන කවදාවත් අපිව අත් නොහරින සහකරුවෙක් ලැබෙන්න කියලා. හැබැයි අපි කවදා හරි අපෙන්ම අහලා තියෙනවද එවැනි උතුම් ආදරයක් ලැබීමට තරම් මම ඇත්තටම සුදුසු කෙනෙක්ද කියලා? අද අපි කරන්න යන මේ විශේෂ පෞරුෂත්ව පරීක්ෂණයෙන් ඔයාගේ ආදරය ඇතුලේ තියෙන පෞරුෂය අපි විවරණය කරනවා. මේක නිකම්ම ප්‍රශ්න ටිකක් නෙවෙයි. ඔයාගේ හෘද සාක්ෂියට කරන අභියෝගයක්. ප්‍රශ්න 5යි තියෙන්නේ. අවංකවම උත්තර දෙන්න. ඈනකුයි කොලයකුයි ලෑස්ති කරගන්න. අපි බලමු ඔයාගේ ආදරේ ඇත්තම ස්වරූපය. ප්‍රශ්න අංක 1. ඔයාගේ සහකරුට ලොකු අසාර්ථකත්වයක් හෝ රැකියාවේ ප්‍රශ්නයක් වුණොත් ඔයාට මුලින්ම දැනෙන දේ මොකක්ද? A. එයාට මීට වඩා සැලකිලිමත් වෙන්න තිබුණා කියන හැඟීම. B. මටත් ඒ ප්‍රශ්නයට මුහුණ දෙන්න වෙයි නේද කියන බය. C. එයාට කොහොම හරි මේකෙන් ගොඩ එන්න උදව් කරන්න ඕන කියන හැඟීම. A නම් ලකුණු 20යි, B නම් ලකුණු 10යි, C නම් ලකුණු 30යි. ප්‍රශ්න අංක 2. ඔයා ආදරය කරන කෙනා ඔයා අකමැතිම පුරුද්දක් අත්හරින්නේ නැත්නම් ඔයා කරන්නේ මොකක්ද? A. ඒක ගැන හැමදාම රණ්ඩු කරලා හරි ඒ පුරුද්ද එයාගෙන් ඈත් කරවනවා. B. ඒ පුරුද්ද වෙනස් කළේ නැත්නම් සම්බන්ධය අත්හරිනවා. C. ඒ වැරද්දත් එක්කම එයාව පිළිගෙන ආදරෙන් වෙනස් කරන්න උත්සාහ කරනවා. A නම් ලකුණු 10යි, B නම් ලකුණු 20යි, C නම් ලකුණු 30යි. ප්‍රශ්න අංක 3. ඔයාට විදේශගත වෙන්න හොඳ chance එකක් ලැබෙනවා. හැබැයි සහකරුට එන්න බෑ. ඔයා කරන්නේ මොකක්ද? A. ආදරය වෙනුවෙන් ඒ අවස්ථාව අත්හැරලා මෙහෙ නවතිනවා. B. දුරස්තව සම්බන්ධය පවත්වා ගන්න උත්සාහ කරනවා. C. මගේ අනාගතය වෙනුවෙන් සහකරුව අත්හැරලා යනවා. A නම් ලකුණු 30යි, B නම් ලකුණු 20යි, C නම් ලකුණු 10යි. ප්‍රශ්න අංක 4. සහකරුගේ දුරකථනයට ඔයා සැක කරන විදිහේ මැසේජ් එකක් ආවොත් ඔයා මුලින්ම කරන්නේ මොකක්ද? A. එයාට හොරෙන් ඒකේ සාක්ෂි එකතු කරලා සේරම හොයා ගන්නවා. B. ඇයි එහෙම වුනේ කියලා හිතලා තනියම දුක් වෙනවා. C. කිසිම කලබලයක් නැතිව එයාගෙන් ඒ ගැන කෙලින්ම අහනවා. A නම් ලකුණු 10යි, B නම් ලකුණු 20යි, C නම් ලකුණු 30යි. ප්‍රශ්න අංක 5. ආදරය ඇතුලේ ඔයා වැඩියෙන්ම බලාපොරොත්තු වෙන්නේ මොකක්ද? A. ඕනෑම ප්‍රශ්නයකදී සහකරු මගේ පැත්ත විතරක් ගන්න එක. B. සහකරු මගේ පාලනයේ යටතේ ඉන්න එක. C. දෙන්න අතර තියෙන අවබෝධය සහ එකිනෙකාගේ නිදහසට ගරු කරන එක. A නම් ලකුණු 20යි, B නම් ලකුණු 10යි, C නම් ලකුණු 30යි. එහෙනම් දැන් අපි බලමු ඔයාගේ සම්පූර්ණ ලකුණු වලට අදාළව ආපු ප්‍රතිඵල මොනවාද කියලා. ඔයාගේ ලකුණු 50ත් 90ත් අතර නම් ඔයා තවමත් ආදරය කියන විෂය ගැන ඉගෙන ගනිමින් ඉන්න කෙනෙක්. ඔයා ආදරය කරනවාට වඩා බලාපොරොත්තු වෙන්නේ සහකරුගෙන් ඔයාට ලැබෙන දේවල් ගැනයි. ප්‍රශ්නවලදී ඔයා මුලින්ම හිතන්නේ ඔයාගේ ආරක්ෂාව සහ ඔයාගේ වාසිය ගැන. මේ ගතිගුණ නිසා ඔයාට අවංක ආදරයක් ලැබුණත් ඒක රැකගන්න එක අමාරු වෙන්න පුළුවන්. ඒ නිසා ආදරයේදී මම කියන තැනින් අයින් වෙලා අපි කියන තැනට එන්න උත්සාහ කරන්න.
ඔයාගේ ලකුණු 100ත් 130ත් අතර නම් ඔයා ආදරය සහ ප්‍රායෝගික ජීවිතය අතර මැද ඉන්න කෙනෙක්. ඔයා අවංක ආදරයක් ලැබීමට සුදුසුයි. හැබැයි ප්‍රශ්න හමුවේ ඔයා ඉක්මනින් කලබල වෙනවා. ඔයා සහකරුට ආදරය කළත් සැකය හෝ බය නිසා සමහර වෙලාවට අනවශ්‍ය රණ්ඩු ඇති කර ගන්නවා. සහකරු ගැන මීට වඩා විශ්වාසය තබන්නත් ඉවසීමෙන් කටයුතු කරන්නත් පුරුදු වුණොත් ඔයාට ඉතාමත් සාර්ථක ආදර ජීවිතයක් ගත කරන්න පුළුවන්. ඔයාගේ ලකුණු 140ත් 150ත් අතර නම් ඔයා ඉතාම දුර්ලභ පරිණත හදවතක් තියෙන කෙනෙක්. අවංක ආදරයක් ලැබීමට 100%ක්ම සුදුසු කෙනා ඔයයි. ඔයා ආදරයේදී අත්හරින්න සහ තේරුම් ගන්න දන්නවා. ඕනෑම අමාරු අවස්ථාවක සහකරුගේ හෙවණැල්ල වගේ ඉන්න ඔයාට පුළුවන්. ඔයාගේ තියෙන මේ නිහතමානීකම සහ කැපවීම නිසා ඔයා වගේ කෙනෙක් ලැබීම ඕනෑම කෙනෙක්ගේ ජීවිතයේ වාසනාවක්. මේ ගුණාංග දිගටම පවත්වා ගන්න. ඉතින් ඔයාට ලැබුණු ප්‍රතිඵලය මොකක් වුණත් මතක තියාගන්න. ආදරය කියන්නේ කාලයත් එක්ක අපි ඉගෙන ගන්න, අපිවම හැඩගස්වා ගන්න ලස්සන ගමන. සමහර විට ඔයාගේ ලකුණු අඩු වෙන්න ඇති. නැත්නම් ඔයාට හිතා ගන්න බැරි තරම් ලොකු ප්‍රතිඵලයක් ලැබෙන්න ඇති. වැදගත්ම දේ තමයි අපි හැමෝම ආදරය ලැබීමට වගේම ආදරය කරන්නත් සුදුසුයි කියන එක තේරුම් ගන්න එක. ඔයාගේ ප්‍රතිඵලය මොකක්ද කියලා පල්ලහින් කොමෙන්ට් එකක් දාන්නත් අමතක කරන්න එපා. ඒ වගේම මේ පරීක්ෂණය ඔයාගේ සහකරුට හෝ ඔයාගේ හොඳම යාළුවන්ටත් යවලා බලන්න එයාලගේ ආදරය මොන වගේද කියලා. ඔයා අද මේ ඉගෙන ගත්ත දේ ඔයාගේ අනාගත සම්බන්ධතාවලට පොඩි හරි ආලෝකයක් වෙයි කියලා මම හිතනවා. මේ වගේම පෞරුෂත්ව පරීක්ෂණ සහ ඔයාගේ ජීවිතයට වැදගත් වන වීඩියෝ දිගටම බලන්න අපේ channel එක subscribe කරලා bell icon එකත් click කරලා තියාගන්න. එහෙනම් හැමෝටම අවංක ආදරයෙන් පිරුණු සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. අපි නැවත හමු වෙමු.